රුපියල් 50000ක විතර කෙරටින් ට්‍රීට්මන්ට් එකක් රුපියලක්වත් වියදම් වෙන්න නැති වෙන්න ගෙදරදී වලට හදාගන්න කියලා දෙන්නද? ඔයා දන්නවනේ මම ප්‍රතිඵල ගත්ත නැති මට කිසිම දෙයක් අහිතකර දෙයක් මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ කියලා. ඉතින් මම මේ දැන් මේ සීක්‍රට් එක මාස එකමාරක් තිස්සේ කරනවා. ඉතින් ඔයාට මෙන්න සාක්ෂි පේනවා ඇති. දැන් මගේ hair එක මම මාස එකමාරකින් කලර් කළා නැහැ. මේ තියෙන්නේ කොණ්ඩේ වැවිලා දැන් රූට්ස් ටික. මේ මාස එකමාරට බලන්න කොච්චර කොණ්ඩේ වැවිලාද කියලා වැවිච්ච ටික තමයි කළු පාටින් ඔයාට පේන්නේ. කලර් කරපු ටික තමයි මෙන්න මේ විදිහට ඔයාට කලර් එක විදිහට පේන්නේ. හරි. ඉතින් එතකොට මගේ කොණ්ඩේ මගේ වෘත්තියත් එක්ක හැමතිස්සෙම මට බ්ලෝ ඩ්‍රයි කරන්න වෙනවා, අයන් කරන්න වෙනවා, කර්ල් කරන්න වෙනවා, කලර් කරන්න වෙනවා. ඒව මට නොකර ඉන්න බෑ මගේ රස්සාවත් එක්ක. ඉතින් ඒ නිසා මම බැලුවා නිරෝගීව ස්වභාවිකව මගේ කොණ්ඩේට පෝෂණය දෙන්නේ කොහොමද, කොණ්ඩේ වවාගන්නේ කොහොමද, ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් ඩැමේජ් වෙච්ච ටික නැති කරගන්නේ කොහොමද කියලා මම හිතේ ඉන්නකොට මගේ ආදරණීය දරුවෙක් ඉන්නවා. එයා පාරම්පරික වෙද පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. ඉතින් යාමර රෙකමෙන්ඩ් කළා මෙන්න මේ මැජික් එක ඇත්තටම මැජික් එක. මම දැන් මාසෙකමාරක් කළා. මම ඔයාලට කියන්නම් කොහොමද මම මෙච්චර ඉක්මනට කොණ්ඩේ වවාගත්තේ කියලා. ඒ වගේම තමයි අර දැන් මේ වෙනකොට මම මුකුත්ම කොණ්ඩේ කරන්නේ. ඔයාලට පේනවා මේ චූටි චූටි hair ඇවිල්ලා තියෙන උඩට ඒ මගේ බේබි hair අලුතෙන් වැවෙන ඒවා. ඉතින් මෙන්න මෙච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාට මේක කරොත් දිනපතා කරන්න පුළුවන්. මේක 100ක් ස්වභාවික දෙයක්. මේක කරොත් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා වගේම සිල්කි ස්මූත් ලස්සන කළු පාට ඝනකම කොණ්ඩයක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙච්චරයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. පේර විතරයි. පේර කොළ. හරිද? මම ඇයි කියලා කියන්නම් හැමදේම පැහැදිලි කරන්න මුලින්ම අහන් ඉන්න. පේර කොළ 10ක් 15ක් අමුයෙන් අරගෙන බ්ලෙන්ඩර් එකක දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ඒස්ම ටික අරගෙන වතුර අඬු කෝප දෙකක් ටී කප්ස් දෙකක් දාලා බොයිල් කරන්න විනාඩි 10ක් විතර කළා නිවෙන්න තියලා ඔයාගේ මුළු කොණ්ඩෙම ගන්න. ඩ්‍රයි hair එකේ තමයි අපි ගන්න. කියන්නේ ඔයා තෙල් ගාලා ඉන්නවා නම් එහෙම බෑ. දාඩිය ගොඩක් තියෙනවා නම් බෑ. හොඳ වේලිච්ච ඔයාගේ කොණ්ඩේ ඒක ගන්න. ගාලා හොඳට තට්ටෙටම වැදෙන්න ගන්න. ස්කැල්ප් එකටම ගන්න. ගාලා පැය දෙකක් විතර ඉඳලා ඔයා නානකොට ගොඩාක් සැර ෂැම්පු වර්ග පාවිච්චි කරන්න එපා. ඉතින් මේක හදාගන්න ඔයාලට ඩේලි හදාගන්නත් පුළුවන් නැත්නම් හදාගෙන පොඩ්ඩක් දවස් දෙකක් තියාගන්නත් පුළුවන් ෆ්‍රිජ් එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් peerවල මෙන්න මේකයි මැජික් එක. peerවල තියෙනවා විටමින් C. අපිට කොණ්ඩේ වැවෙන්න අනිවාර්යයෙන්ම ඕනේ අපේ කොලජන් growth එක වැඩි කරනවා විටමින් C. අනිවාර්යයෙන්ම ඕනේ විටමින් C කොලජන් growth එක. ඒ වගේම තමයි විටමින් A, B සහ E ඉහළයි මේ peer කොළවල. එතකොට අපේ හිස් කබලට අවශ්‍ය තෙතමනේ පෝෂණය හැම එකම ලබා දෙනවා. කොණ්ඩේ හිස් කබල dry වුණොත් ඉස්ෆරියෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොණ්ඩේ ගැලවිලා යන තුරක කොණ්ඩේ වවා ගන්න බෑ. ඉතින් විටමින් A, B, E තියෙන නිසා එයා හොඳට හිස් කබලට පෝෂණය දෙනවා කොණ්ඩේ වැවෙන්නේ. ඒ වගේම තමයි peer කොළවල තියෙනවා පුදුමාකාර විදිහට ඇන්ටිබැක්ටීරියල් සහ ඇන්ටිමයික්‍රොබියල් සංඝටක. එතකොට ඒවා අපේ කොණ්ඩේ තියෙන අපේ හිස් කබලේ තියෙන බැක්ටීරියා එතකොට ශුද්ධ ජීවීන් එක ෆයිට් කරලා අපිට නිරෝගිමත් පෝෂදායී සංඝටක ඇති කරනවා අපේ හිස් කබල කෙස් වැවෙන. ඒ වගේම තමයි මේකේ තියෙනවා තන්තු ෆයිබර් සහ පොටෑසියම්. පෙරවල ගොඩාක් පොටෑසියම් සහ ෆයිබර් තියෙනවා. අන්න ඒකෙන් ඔයාගේ හිස් කබල දිගට වැවෙන්න උදව් කරනවා. ඉතින් මේට අමතරව තව ගුණාංග ගොඩක් තියෙනවා. ඉතින් peer කොළ කියන්නේ ඇත්තටම මැජික් එකක් කොණ්ඩේ වවා ගන්න නම් ඔයා අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. ඔයාගේ ඩැමේජ් එකක් තියෙනවා නම් හිස්වරි තියෙනවා නම් කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් තට්ටේ පෑදෙනවා නම් මේක අනිවාර්යෙන් කරලා බලන්න. අද්දුට්වයි ප්‍රත්‍යක්ෂයි.